හරි ඉතින් සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට. ඉතින් අපි අද බලන්න යන්නේ වීඩියෝ එඩිට් කරන්න පුළුවන් සුපිරිම ඇප් එකක් ගැන. ඉතින් ඔයා තාමත් අපේ SL Sani YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් all දාලාම තියාගන්න. එතකොට අපි වීඩියෝ දැම්ම ගමන් ඔයාලට notification එක එනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම ඔයාගේ Play Store එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන මෙන්න මේකේ සර්ච් බාර් එකට මේ විදිහට ගිහිල්ලා ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ ඉන්ෂූට් කියලා. ඉතින් මෙන්න මේ විදිහට සර්ච් කරගත්තාන් පස්සේ මෙන්න මේ ඇප් එක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මම මේක ඉන්ස්ටෝල් කරන් තියෙන ඉඳලා මෙතනින්ම ඕපන් දෙනවා. ඉතින් මේක වීඩියෝ ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සුපිරිම ඇප් එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට දැන් වීඩියෝ එකක් එඩිට් කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන වීඩියෝ කියන අයිකන් එක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරි ඉතින් මේ වීඩියෝ කියන අයිකන් එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම කලින් අදපු වීඩියෝස් උත් මෙතන තියෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ අලුත් වීඩියෝ එකක් කරනවා මෙන්න මෙතන තියෙන new කියන අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් එහෙම ක්ලික් කරගත්තාන් පස්සේ ඔයගොල්ලෝගේ ගැලරියට මේ විදිහට මේක ලෝඩ් වෙනවා. ඉතින් මම මෙතනින් TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එකක් උදාහරණයක් විදිහට එඩිට් කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට මම සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරලා හරි ලකුණ දුන්නා පස්සේ මේ විදිහට ඉන්ෂූට් ටැප් එකට මේ වීඩියෝ එක මේ විදිහට ලෝඩ් වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඉන්ෂූට් ටැප් එකට මේක මේ විදිහට ආවහන් පස්සේ අපිට මේකට මේ වීඩියෝ එක එඩිට් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ මෙන්න මේ අයිකන් එකට ගිහිල්ලා මේක අපිට TikTok size එකට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube size එකට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේකේ මම YouTube size එකට හදාගෙන මෙන්න මේ විදිහට හරි ලකුණ දෙනවා. ඉතින් ඒක විදිහට දුන්නාන් පස්සේ ඒක මේ ඇප් එකේ තියෙන තවත් වැදගත්කමක් තමයි මෙන්න මේ ඉන්ෂූට් කියන අයිකන් එක අපිට පුළුවන් මේකේ වෝටර්මාක් එක අයින් කරගන්න. ඉතින් මේකේ වෝටර්මාක් එක අයින් කරගන්න තියෙන්නේ පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙන කතිර ලකුණ උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරලා ෆ්‍රී රිමූව් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවකින් මේකේ වෝටර්මාක් එක රිමූව් වෙනවා. හරි ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙතන ඉන්ෂූට් කියන එකේ වෝටර්මාක් එක නැහැ. ඉතින් මේකේ තියෙන තව දෙයක් තමයි මේකේ මේ opacity එක. ඕගොල්ලන්ට පුළුවන් මෙතන මේ opacity කියන අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේකේ opacity එක ඕගොල්ලන්ට ඕන ගානට අඩු වැඩි කරගන්න. ඉතින් මේකේ opacity එක අඩු වැඩි කරගත්තාම ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්නකෝ අදන් ස්ටේටස් වගේ දානවා කියලා. එතකොට මේකේ ඔයගොල්ලෝ ටයිප් කරගන්න ටෙක්ස්ට් එක මේකේ ගානකට තියාගන්න පුළුවන් මේ opacity එක අඩු වැඩි කරගත්තාන් පස්සේ. ඉතින් මේකේ තියෙන තව දෙයක් තමයි අපිට මේ බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එකට මියුසික් එකක් ඕන නම් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඔඩියෝ කියලා ඒක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරගෙන මෙතන මියුසික් කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් කැමති ඔඩියෝ එකක් මෙතෙන් දෙන්න. ඉතින් මම මෙතන මේ වගේ එකක් දෙනවා. දීලා මේ විදිහට ප්ලස් අයිකන් එකෙන් ඇඩ් කරගන්නවා. ඉතින් දැන් අපිට පේනවා මේ වීඩියෝ එකට ඔඩියෝ එකකුත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක ඕන නම් වීඩියෝ එකේ ගානට තියලා ඊටු ටික අයින් කරලා දාන්නත් පුළුවන්. ඉතින් ඒකට කරන්න දෙන්නේ මෙතන ස්ප්ලිට් කියන එක එකපාරක් ක්ලික් කරලා මේ විදිහට ඩිලීට් කරලා දාන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන වීඩියෝ එකේ ගානටම මේ ඔඩියෝ එකත් ඒ විදිහටම නැවතිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් මේ හරිය ලකුණ දෙන්න ඕනේ. දැන් අපිට ඕන නම් මේකට ස්ටිකර් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට මේ ස්ටිකර් කියන උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරලා ඔයගොල්ලන්ට තියෙනවා මෙතන ස්ටිකර් කියලා මෙතනින් අයිකන් නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන ස්ටිකර් තියෙනවා මෙතනින් ඕනනම් මෙතනින් ස්ටිකර් ඔයගොල්ලන්ට කැමතියක් මේ විදිහට ඇඩ් කරගත්ත හැකි. ඉතින් මම මෙතනින් ස්ටිකර් ඇඩ් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා මම එතනින් මේ විදිහට බැක් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකට ටෙක්ස්ට් එකක් උනත් ඇඩ් කරගත්ත හැකි. ඒකට කරන්න තියෙන්නේ මෙතන මේ ටෙක්ස්ට් කියන උඩ එකපාරක් ක්ලික් කරලා මෙතෙන්ද ඔයගොල්ලන්ට ටයිප් වෙන්න ඕන දේ මෙතෙන් ඇඩ් කරගන්න. ඉතින් මම උදාහරණයක් විදිහට මේ වගේ දෙයක් ඇඩ් කරගන්නවා. ඉන්ෂූට් කියලා ඇඩ් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම දැන් මෙතන දීලා තියෙන ෆ්‍රොන්ට් ස්ටයිල් එක අනුව ඒක ඒ විදිහටම ටයිප් වෙනවා. ඉතින් මෙතනින් හරි ලකුණ දෙන්න කලින් ඕගොල්ලන්ට ඕන මේකේ කලර් එක වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කලර් එක මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් මෙතන කලර් එක වෙනස් වුණාන් පස්සේ මෙතන ඒ අකුරු දෙකක් තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට ෆ්‍රොන්ට් එක උනත් වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහ ඕගොල්ලන්ට කැමති ෆ්‍රොන්ට් එකක් මෙතන දාගන්න පුළුවන්. ඒ වගේම මේක මේ මෙතන තියෙන ඊතලෙන් අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්.
මේක මේ විදිහට මම මෙතන තියා ගන්නවා. ඒ වගේම මේකේ තියෙන තව දෙයක් තමයි අපි දැන් මේ වීඩියෝ ඉවර වෙනකම්ම මේ ටෙක්ස්ට් එක තියෙන්න ඕන නම් මේක උඩ එකපාරක් ක්ලික් කරලා මේක වීඩියෝ ඉවර වෙනකම්ම ඇදගෙන යන්න ඕනි. හරි ඉතින් ඒකත් ඒ විදිහට ගන්නට හදාගත්තාන් පස්සේ මේ විදිහට හරි ලකුණ මම දෙනවා. ඉතින් ඕනනම් අපිට මේකට ඉෆෙක්ට් එකක් උනත් ඇඩ් කරගත්ත හැකි. එතන මේ ඉෆෙක්ට් කියන ක්ලික් කරලා මෙතන තියෙන ඉෆෙක්ට් කියලා ඒක උඩ එක සැරයක් ක්ලික් කරාන් පස්සේ අපිට බලාගන්න පුළුවන් මෙතන ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඉෆෙක්ට් අපිට කැමති අය යූස් කරලා මේ වීඩියෝ එකට දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ ඉෆෙක්ට් එකක් දාගන්නවා මෙතනින්. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙතන මේ ඉෆෙක්ට් එක අපිට වැටිලා තියෙනවා. ඉතින් මේ විදිහට හරි ලකුණු දුන්නාන් පස්සේ ඒක ඒ විදිහට හරියනවා. ඉතින් මේ ඉෆෙක්ට් එකත් අපිට වීඩියෝ අවසාන තෙක් උනත් අද ගන්න පුළුවන් මේ විදිහට. හරි දැන් අපි ටෙක්ස්ට් එකකුත් ඇඩ් කරගෙන මියුසික් එකකුත් ඇඩ් කරගෙන ඉෆෙක්ට් එකකුත් ඇඩ් කරගත්තා. ඉතින් ඕනනම් දැන් අපිට පුළුවන් මේ ඊතල දෙකෙන් මේක ආපහු පස්සට ගන්න. ඒ වගේම ඉස්සරහට අපි කරපු දේවල් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් මේ හරි ලකුණු ආයෙ දෙනවා. ඉතින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගියාන් පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේක බ්ලර් වෙලා තියෙනවා ටික ටික. ඒ වගේම අපි අර කලින් zoom කරගත්ත එකක් නැති වෙලා තියෙනවා. ඉතින් මම මෙතනින් කලින් තිබ්බ එකම දෙනවා. ඕනනම් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක වටේට අපිට කැමති කලර් එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන් මේකෙන්. ඉතින් මම කලර් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකට. ඒ හින්දා මම කලින් තිබ්බ එකම දෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට මාස්ක් කියලා එකක් බලා ගන්න පුළුවන්. මේ මාස්ක් කෙනෙක් ගියාන් පස්සේ මේ වීඩියෝ එක වටේට මේ විදිහට අපිට වීඩියෝ එක ඕන ගන්නට අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ඇති මේ විදිහට හදා ගන්න පුළුවන්. ඕන අපිට මේ කැමති ෂේප් එකක් හැඩයට මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ ෂේප් එකක් විදිහට හදලා මේක ඇතුලේ ඕනනම් අපිට මොකක් හරි ටෙක්ස්ට් එකක් උනත් ඇඩ් කර ගන්න පුළුවන් හැකියාව මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ දැන් ලස්සනට මේ විදිහට අපි ප්ලේ කරලා බැලුවොත් අපි හදාගත්ත වීඩියෝ මේ විදිහට ලස්සනට ප්ලේ වෙනවා. හරි අපි දැන් බලමු මේ විදිහට මේ අපි හදාගත්ත වීඩියෝ කොහොමද එක්ස්පෝර්ට් කරගන්න කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙතන තියෙන එක්ස්පෝර්ට් කියලා අපි ඒක උඩ මේ විදිහට එකපාරක් ටච් කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ටච් කරන් තවසයි මෙතන තියෙනවා තවත් එක්ස්පෝර්ට් කියලා එකක්. අපිට ඒකත් මේ විදිහට ටච් කරගන්න ඕනේ. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වීඩියෝ එක මේ විදිහට එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ මේකෙන් බෑක් වෙන්න සහ ෆෝන් එක ඕෆ් කරන්න හොඳ නැහැ. එහෙම කරොත් මේක නතර වෙන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මේක එක්ස්පෝර්ට් වෙලා ඉවර නම් පස්සේ අපිට මැසේජ් එකක් එනවා. ඉතින් මේකෙන් අපි මෙන්න මේ yes කියන එක දෙන්න ඕනේ. හරි දැන් අපි හදාගත්ත වීඩියෝ එක මේ විදිහට එක්ස්පෝර්ට් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි ඉන්ෂූට් එක භාවිතා කරලා වීඩියෝ එකක් එඩිට් කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු.